මේ ඔඩියෝ එකෙන් බලන්න පුළුවන් කොච්චර නොයිස් තියෙනවද කියලා මගේ එකේ රෙකෝඩ් කරා මම මොකද නිකන් ෆෝන් එකේ රෙකෝඩ් කරන නිසා අපි මේ ෆොටෝ එක දාගමු පැම්බොන්ඩ් එකේ මෙතන වෙනවාදී තනිකර නොයිස් තමයි තියෙන්නේ මේ නොයිස් අඩු කරන්න වාකරන්න ඉෆෙක්ට්ස් පැනල් එකට ගිහිල්ලා ඩිනොයිස් කියලා සර්ච් කරගන්න ඕනේ ඊට පස්සේ මෙන්න තියෙනවා මෙතන ඉෆෙක්ට් එක මේක ඇදලා දාන්න තමයි තියෙන්නේ මේක ඇදලා දැම්මම ඊට පස්සේ ඉෆෙක්ට්ස් කන්ට්‍රෝල් එකට ගියාම අපිට පේනවා ඉෆෙක්ට් එක ඇඩ් වෙලා තියෙනවා දැනටත් පේන දේ වල කොච්චර වෙනසක් කරලා තියෙනවද කියලා මේ නොයිස් එක මේ නොයිස් අයින් කරාම මේක අපිට මේක ඔයාලා මෙතනින් එඩිට් කරන්න පුළුවන් ගිහිල්ලා එතන ප්‍රීසෙට් දෙයක් තියෙනවා ඒ දේ පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් මෙතන amount එක දෙන්න පුළුවන් කෙලිම කොච්චර නොයිස් ප්‍රමාණයක් අඩු වෙන්න ඕනද කියලා මෙන්න දාගත්තට පස්සේ සයිස් එක පොඩ්ඩක් පොඩි කරගමු අපිට පේන්න කැපෙන කොයි පැත්තෙන්ද කියලා ඊට පස්සේ මෙතන ඔයාලට ඔන් කරා නම් පේනවා කොච්චර නොයිස් එක කැපෙනවද කියලා ඒක ඔන් කරලා ප්ලේ කරාම කන්ට්‍රෝල් ඉෆෙක්ට්ස් පැනල් එකේ තියෙනවා ඔයාලා පේනවා මෙතන වොයිස් එකත් යාලලා තියෙනවා ඒකෙන් අපිට රෙජිස්ටර් කරගන්න පුළුවන් නොයිස් විතරක් ගලවන විදිහට මේ කන්ට්‍රෝල් එක හදන වොයිස් ෆුටේජ් එක දාන්න තමයි තියෙන්නේ ඊට පස්සේ ඉෆෙක්ට්ස් කන්ට්‍රෝල් ඊට පස්සේ ඉෆෙක්ට්ස් කන්ට්‍රෝල් පැනල් එකට ගිහිල්ලා පල්ලයට ස්විච් කරාම තියෙනවා left සාමාන්‍ය මේක 40 වගේ තියාගත්තා නම් හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන් මෙතන ආයෙ මම නිකන් වෙනස පෙන්නන්න මේ නොයිස් අයින් කරලා මේ නොයිස් එක ඔහොම තමයි නොයිස් අයින් කරන්නේ ප්‍රීමියර් ප්‍රෝ වලට ටග් ගාලා ඔයා මොකද එක් මේක ඉගෙන ගත්තා නම් අපිට සබ්ස්ක්‍රයිබ් වෙලා සපෝට් එක දෙන්න ජය වේවා